නේ කරුණා ගාව නම් බඩු දිනවලු. කරුණා ගාවට යන්න බෑ. ඇයි? මං උඩ පැකට් 4කට ණයයි. ඈ? ඔව්. ජිල්බුවා ගාව නම් බඩු දිනනවා උදේ. ජිල්බුවා ගාවටත් යන්න බෑ. ඇයි? මං පැකට් 6කට ණයයි. හවස් වෙද්දි මම කඩාන යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. හැන්ද වෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙකක් දාගන්න ඕනේ. ඇත්ත. මොන තත්ත්වයක් අවශ්‍යද උදාවේද කියලා කියන්න බෑනේ. ඇත්ත. මගේ ඇඟ බෙවුලනවා බං. මගේ දිවත් කා වෙලා. කෝ බලන්න. ඇතුළට දාගනින්. සිරිදාස බොටමම හෙව්වේ. මේ කුමරේ අච්චර වතුර තියද්දී මගේ පොල් බටේ වැහුවේ ඇවිල්ලියෝ. වල වැඩ කරන්න එපා හරිද? අර කොහමද ඇත්තකනේ? පාරයිනේ වල. සුමුති සම්මානයෙන් ගෙදරටයි වගේ ආ. ඇත්තටම බනිනවා වගේ. හොඳටම රඟපානවා. රංගපෑම් නෙවෙයි අක්කා. මං ආවේ සිරිදාස්ගේ හොම්බට දෙකක් අයින්ද. ඔබට වලිප්පුත පංචායතේ ළඟ මෙච්චර වහින්ද උඹේ බටේ වහන්න මට පිස්සුද? ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර. මෙවට කඩ වතුර දෙන උඹේ කුඹුරේ. දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. අඩෝ සිරා. මන් තෝ කම්බස් කරාගෝ. වාරගත්තු පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ. කොල්ල බලමු. බෙන්ගාලි මුක්කේ පවතින පීඩන අවබෝධයක් වුණාට මෙතන දැන් අති පීඩන කලාපයක් ඉඳලා තියෙන්නේ. ගිගුරුන්ට අයිත කනේ පහවල් වුණත් අදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා. මට ඔහොම බලන් හිටගම මේ වලිය දිහා. අතෝ ජයන්තිල ගියා. උඹ බීලා නේද ඉන්නේ? උඹ බීලා නේද ඉන්නේ? බීලා ඉන්නේ ඇයි? කොහෙන්ද දෙයියෝ බඩු හොයාගත්තේ? හිටපු නිලමඩුල්ලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නව නිලමඩුල්ලට මාගේ හෘදයාගම සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම වැව් බැම්ම සම්බන්ධයෙන් ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරපු හැමෝටම ස්තුතියි. අයියෝ වත් කාලත් ඉවරයි. රජ කාලේ වැව් බැම්මට පිට දීලා වැව් බේරගත්ත කාල වගේ මම මේ කඩන් ඉපදලා හරස් කරලා මේ වැව් බේර ගන්නවා. ඊට බලන්න ගලි. දිනේ පොඩ්ඩක් මෙහෙන්න. කාල හරස් කරේ වැව් බැම්මක පොඩි හිලා. හරිද? ඒක හරස් කරලා තේ කොල්ල මැරුණා. දැන් මෙතන අඩි 40ක් විතර වැව් බන්ටේ කඩා ගිහින් තියෙන්නේ. දැන් මේක හරස් කරන්නද හදන්නේ? මාරයිනේ මල්ලි. අද්දෙයනේ. මේ මොකද්ද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? කොට්ට ගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතුම් නිස්සංග. තේරෙන්නේ. අතින් අලගන්න පැතුම්. නිස්සංග. දැන් පැතුම් නිස්සංග මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරි මං ඉන්න. මේ මොන ජල ප්‍රවාහයක්ද මේ ජල පැකට් ගන්නේ? බලපන් ඇගේ හැටි. මේ මොකද්ද මේ? අපි මෙතන යවන්න ඕන ලොකු ජල කඳක්. අන්න හරි. බලමු හොඳ කඳක්. මල්ලි උඩ පැත්තකට යන්න. ආම්මට මේ ඉන්නේ බඩු. යමන් පුතා. කලකේ කලකිලා හැප්පියම් බැම්මේ. යමන් පුතා. කලකේ කලකේ බලයන්. යමන්. ඔන්න ඕක තමා වැව් බැම්මට උනේ. ස්කන්ධය ගලනවා පීඩනය පිට වෙනවා. වැව් බැම්මට අමාරුයි. කොයි හරි විහාර මහදේවි මුහුදට බිලි වෙලා මේ රට බේර ගත්තා වගේ මම මේ වැවට බිලි වෙලා මේ ගව බේර ගන්නවා. ඊටවන් අල්ලගනි. මේ ජිනේ මේ ආංගරු වැවට පයින් දෙනවා. මාරයිනේ මල්ලි. අනේ බලන්න පිටපත වහවත්තුවා. මේ වැවේ වතුර පාඩ 15කින් දාද්දි ලොරිය ගහගෙන ගියානේ. ඔය බලන්නකො වෙලා තියෙන දේවල් බොඩියත් එක්කමද ගියේ? නෑ සභාපතිතුමා.
බොඩිය ගෑණි හොදලා වැලට දාලා බොඩිය වැලේ ලොරිය වෙලේ. එන්නකො මොකක් හරි කරන්න ඕනේ මේ නිකන් ඉඳලා බෑ. ජිනේ ඇයි මොකද වැඩි පිළිවෙන්නේ කොහෙ බිලි වෙන්නේ වතුර නෑනේ වතුර ඔක්කොම කඩාගෙන ගිහලා මේ මෙච්චර හිම්බෙච්චයි වතුර හැබැයි බිලි බාන්න සුපිරි ඈ අයියෝ ජිනේ උඹ තමන් බඩ මොකද මොනව කරන්නේ ධර්මයේ කුඹර වල හරි ඉන්නකෝ මේ උඩට ගියන්නකෝ මොකටද? හෙන්දුව මේකට අලිය බය හෙන්දුව අලිය බය දැකලා නෑ මාරයි නේ දිනේ. හෙන්ඩුවට බය බං පෙරහැරේ යන අලි. පුරුදු කරපු අලි. මේ මං වල්ලලි බහැලා ඉන්නේ අර පේන්නේ නැද්ද? ඇයි වල්ලලි බය නෑ බය නෑ. අහුනොත් එහෙම ඔකරංග බයි කොහේ හරි අලි වෙඩිකෝ. ආලි වෙටි තියෙනවා කොහෙද තියෙන්නේ? ගෙදර ගෙදර තියලා හරිනවද මං අරන් දැන් ඇති කෑවැති මයි පුතා යන්න දැන් කෝ යන්න මයි පුතා යන්න කෝ වගාවට හානි කරන්න දෙවන්නේ දැන් අප්පච්චි යන්න අප්පච්චි ඕ දැක්කද අපි කියන්නේ කලියට තේරෙන විදිය අලියට තේරෙනව නෙමෙයි කොම්බලගේ අප්පච්චි පිටිපස්සේ අප්පච්චි වා මොකද මේ අලියස්සේ යන්න ගෙදර පිස්සුනේ කරන්නේ අප්පා ඇයි දිනාවද? දියා. ගනි ගිනි පෙට්ටිය ගනි. මම ගිනි පෙට්ටිය කියන්නේ කිව්වේ නෑනේ ඉතින් ගිනි පෙට්ටිය නැතුව කොහොමද මේක පත්තු කරන්නේ? නංගන් දිනේ ගොන් වැඩ කරන්න එපා. මේ දෙක තියලා ගිනි පෙට්ටියක් කරන් වරින් ටක් ගාලා ගිහලා අර පේන්නේ නැද්ද බං? අර වදේනේ අප්පෝ අලියගෙන්වත් නෑනේ මෙච්චර වදයක් ඵලයක්. තනියා සෝනියා නෙමෙයි අකෝ තුම්පත් එන තනියා තුම්පත් එන බං තනියෙන් ඉන්න කරගෙන තනියා හරි එතන තනියෙන් අන්දෙන මේම් බා පැකට් එක විතර අනේ ගිනි පෙට්ටිය ගිහලා ගනින් අලි වෙඩිලා. තාලා දාමු. අලි වෙටි ගෙදර ගෙදර ඔය දැන් කිව්වා අලි වෙටි තියලා ගිනි පෙට්ටිය අරන් එන්න කියලා ඔයා මොනවද අනේ අලි වෙට්ටිය ගෙදර තියලා ගිනි පෙට්ටිය අරන් මම දැනේ ඔය අලි වෙට්ටිය ගෙදර දැන් නෑනේ මෙතන නෑ මොකුත් නෑනේ නෑ ටික තියලා ගිනි පෙට්ටිය ගලවන්නේ. ඔය යපා එන්නපා මොකද ඔය පැත්තේ ඇලි ගියාද මේ කරදරස් අපිට මොකුත් හොයාගන්න බැරුණා. අපි ඉඳලා වැඩක් නැහැ සෝමි අයියේ අපි ඉඳලා වැඩක් නැහැ. අමුඩ පුළුවන් ද කියන්නකෝ අයියා අලියලවන්න හැමතැනම බඩු හෙව්ව හැමතැනම බඩු හෙව්ව කොහෙද බඩුලා. අපි දැන් මේ කුඹුර පැත්ත බලන්න යන්නේ. මෙලාට අලි පාගලා සේරම විනාශ කළා දැන්. ඔය කොහෙද යන්නේ උඹලගේ කුඹුර තියෙන්නේ මේ පැත්තේනේ අපේ කුඹුර නම් කොයි වෙලේ බලා ගන්න බැයිද අයියා. අපි මේ යන්නේ කරුණේ කුඹුර බලන්න. බොහෝ දුරට බඩු ඔක්කොම හංගන්නේ උගේ කුඹුරනේ. ඒ වයි බැරළුයි දඟරුයි ඔක්කොම අලි පාගලා දැන්නේ අයියේ. අනේ දවස් ගානක් තිස්සේ වේලනවා. අද නම් බඩු හම්බුනොත් බැරලේ කටේ තියන් ගන්නෙ. අම්මා! දෙකින් අනේ මොකද කරන්නේ අනේ? ඒකනේ මාරයි නේ මල්ලි. මොනවා කරන්නද ගහකටවත් නගිමු. මට ගහලා ඉන්න බෑනේ අනේ අයියේ. මොන මකුල කරන්නේ? මේක ඉන්නේ ගහක් කඩේ කරන්නේ. මම වගේ නිදා ගන්න ඕනේ. යන්නේ අයියේ මේ අර කතාවේ නිදිය ගන්න අලියා එද්දිද වලා එද්දිද මං හිතන්නේ වලහයේදී එතකොට අලියනකොට නිදාගත්තට වැඩක් නැද්ද රණේ අයියේ නෑනේ මල්ලි. ඈ රණේ අයියේ ඔයා මාරයි නේ මල්ලි. වල්ලා කත හීනි ගහකට නැගලා තියෙන්නේ. රණේ ශරම හදා ගන්න නැත්තකට එන අලියා කුලක් වේ ඉවෙඩි දෙපාම වලට දාලා දන ගස්සනවා. මලි කෝ අලි ඉන්නවා කිව්වනේ. මහතුරු දැන් දෙන්නේ. දැන් ආවට වැඩක් නැහැ. අලි කෑන් බූලි බැරල් ඔක්කොම පෙරලගෙන ගියා. දැන් ටිකට කලින් මේ මෙතන හිටියේ. මේ ගහ පෙරළුවෙත් අලි මෙතන මෙතන කියන්නේ දැන් ඇත්තේ අනිකට් එක හරියි. මල්ලි ඇනිකට් එක හරියලු. කෝ නෑනේ පෙන්නේ හරි. ඇනිකට් එකේ නැත්තම් දැන් ඇත්තේ කුණු ඇල දිහා. කුණු ඇල දිහා උණු වල හරිය පේන්නේ නැහැ කියන්නේ දැන් අනිවාර්යෙන් උන් දෙනියේ. කෝ නෑනේ. දෙනියේ පේන්නේ නැත්තම් දැන් අලි ඉන්නේ අනිවාර්යෙන් කැලේ. අලි කැලේට ගියාද? එහෙනම් ඉතින් මල්ලි අපිට කරන්න දෙයක් නෑනේ. ඒක තමයි. දෙන්න මල්ලි අලි වෙඩිල්ල. ඒකත් ඉතුරු. මේකත්. ඔව් ඒකත්. මාතුරු දැන් අලි කැලේට ගියාම සෙවිලා වැඩ නැහැ නේ. දැන් දෙනියේ කියලා යන්න. කැලේටද?
අපි එහෙනම් යන්න. අලියාව කියන්න කෝලේ අදී. මේ මොන කරුමේ සභාපතිතුමා ගෑනු දරුවත්ක බුදිය ගන්නවත් නැති හින්දා බෑන් ගහන රස්සාවත් නවත්තලා ගොවිතැන් කරන්න ආවා. මේ අලි කඩලක් හින්දා ඒත් ගෑනු දරුවත්ක බුදිය ගන්න දෙන්නේ නැහනේ. ෂී. ඔව් ඉතින් ගෑනු දරුවත්ක බුදිය ගන්න දීප හොඳ කොන්ද පණ තියෙන සභාපති කෙනෙක් හිටියා. අදාළ බලදාලින් දැනුවත් කළා. මේ කිලෝමීටර් භාගය අලිවට හදාගන්න එක කීරි කළු වැඩක්. කොයිද ඉතින් ගමේ උන්ට ලොකු උනානේ. ඈ? ඉතින් යන්නේ ඔයා සභාපතිකම් කරානේ. ඔයා දාවේ කිරිකා ජෝලි හයිද කරලා තිබුණා නම් අද මං ගෑනිත් එක්ක ෂෝක් එකට බුදිය ගන්නවනේ. ඉතින් පලා. තෝ ගිහලා ගෑනිත් එක්ක බුදිය ගනින් අපි බුදිය ගන්න අලි එක්ක. තෝ හිතුවා තෝ හින්දා අලි ඉන්නේ නැහැ කියලා. අලි නැති මේ අපි ඉන්නවා. පලා. උඩටම චප්ප කොල්ල දාමු. හැබැයි ඉතින් අලි අඩිය වගේ පේන්නවනා. කවුද මට ටෝච් ගහන්නේ? අලුත් සභාපතියා. ආයි ගන්න. මේක තලන්න දීපන් හත් වලාමේ. හරි හරි. අල්ලපන් ඉපත්. ආයි ගන්න. වලින් සහ කුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලබල විට දෙපාර්තමේන්තුවේ දැන් බොන්නද වෙලා තියෙන්නේ? අංග පැකට් එකක් එම නෑනේ. අනේ වැකට්ටයක් කියලා දීපන්. දැන් සභාපතිතුමා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරනේ. දෙයියනේ කියලා ගොයන් ටික කපලා ගෙට ගන්න ඔන්න මෙන්න තියෙද්දි කියන කුණාටුවක් එනවා. මොකෝ අපි නවත්තන්නේ? එපා කියන්නේ නැද්ද මල්ලි? ඈ යකෝ කුණාටුවක් කරනවලු මන් දන්නේ නැහනේ. ඔබ දන්නේ කණ්ඩායි බොණ්ඩයි මේ බුදිය ගන්නයි ඉඳලා. සභාපතිතුමා මම ඉතින් යට කතා කරන්නේ නැහැ. එච්චරයි තරහින් ඉන්න බරි. දැන් මේකයි සභාපතිතුමා. දවස් දෙක තුනක් ඇතුළත යාය කපලා වී ටික ගෙට ගත්තේ නැත්තම් වහ ටික අපිලා සරමුස්සන් අල්ලාසි කාලම් මැද්දෙන් දුවන්න තමයි වෙන්නේ. එහෙම දුවන් වෙනවද? ඕ දුවන් වෙන මාත් දිව්වා.